Google I/O event එකේදී හුඟක් announcements තිබුණා. හැබැයි එතනින් මට හුඟක්ම කැපී පෙනුනේ Google එකේ තියෙන AI video model එක. ඒ තමයි Veo 3. මේ AI tool එකේ සමහර demos මේ වෙනකොටත් viral ගිහින් තියෙනවා. ඒකට හේතුව තමයි Veo එකෙන් video, sound effects, music සහ dialogues එකපාර generate කරන්න පුළුවන්. Hey everyone and welcome back to the channel. Today we're diving deep into the latest VEO3 updates. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු කොහොමද VEO3 AI tool එකේ වීඩියෝ එකක් generate කරගන්නේ කියලා. කලින් කිව්වා වගේ VEO3 එකේ ලොකුම අප්ග්‍රේඩ් එක තමයි වීඩියෝ විතරක් generate කරන්නේ නැති එක. ඒකෙන් sound effects, music, lip sync එක, dialogues එකපාර generate කරනවා. එතන හුඟක්ම වැදගත් වන්නේ dialogues. ඇත්තම කිව්වොත් මුලින්ම මම මේ වීඩියෝස් දකිද්දි AI generated කරපු වීඩියෝස් කියලා විශ්වාස කරන්න බැරි වුණා. Yo, let me tell you about a force unseen keeps your feet on the ground. Know what I mean? It's gravity, son. VEO3 එකේ තව එක ස්පෙෂාලිටි එකක් තමයි ඔයාට හැම කොටසකටම prompt එකක් add කරන්න අවශ්‍ය නැහැ. VEO3 එකට හුඟක් හිඩස් පුරවන්න පුළුවන්. කලින් වීඩියෝ එකට මම දුන්න prompt එක තමයි ගුරුත්වාකර්ෂණය ගැන රැප් කරන Isaac Newton කියලා. ඔයාලට පේන්නේ නැති මම දුන්න පොඩි prompt එකකින් කොච්චර තාත්වික විදියට වීඩියෝ එකක් generate වෙලා තියෙනවද කියලා. sound effects, music, එකම ගුරුත්වාකර්ෂණය ගැන කියන රැප් එකක් විදියට dialogues වගේ දේවල්. ඔයාලා හිතන්න පුළුවන් lip sync කරන AI tools ඕන තරම් තියෙනවානේ කියලා. හැබැයි මූණ එක්ස්ප්‍රෙෂන් එක බොඩි ලැන්ග්වේජ් එකත් එක්ක ලිප් සින්ක් කරන AI tool එකක් මේ වෙනකම්ම ගැටලුවක් වෙලා තිබ්බා. අපි දැන් මුලින්ම VEO3 platform එක සහ භාවිතා කරන ආකාරය ගැන බලමු. VEO3 කියන්නේ Google ලා හඳුන්වලා දෙන්න film making platform එකක් වෙන Flow එකේ කොටසක්. මේ platform එක Veo, image generator සහ Gemini එක්ක එකතු වෙලා නිර්මාණය වුණ creative suite එකක්. ඔයාට මෙතන text to video සහ image to video use කරලා වීඩියෝ ජෙනරේට් කරන්න පුළුවන්. තව මෙතන ඔප්ෂන් එකක් විදියට ingredients කියලා තවත් අලුත් tool එකක් එකතු වෙලා තියෙනවා. ඒකෙන් ඔයාලට තනි characters, objects සහ scenes upload කරලා ඒවා modular blending blocks විදියට generations කිහිපයක් කරා භාවිතා කරන්න පුළුවන්. VEO3 කියන්නේ paid version එකක් ඇත්තම කිව්වොත්. ඉතින් ඔයාලට first month එයාලා free trial එකක් දීලා තියෙනවා. ඒකෙන් ඔයාලට 1000 credits එක්ක වීඩියෝ එකක් generate කරන්න පුළුවන්. හැබැයි එක වීඩියෝ එකක් generate කරන්න 100 credits කැපෙනවා. කොහොම හරි ඔයා prompt එකක් දීලා clip එකක් හැදුවට පස්සේ flow එකෙන් ඔයාට තව දුරටත් ඉදිරියට යන්න tools දෙනවා. extend එකෙන් වීඩියෝ එකක් දික් කරන්න පුළුවන්. jump to එකෙන් ඔයා ඩිසයින් කරපු scene එකට ගැලපෙන විදිහට අලුත් scenes ඩිසයින් කරනවා. මම කලින් කිව්වා වගේ VEO3 එකේ ලොකුම අප්ග්‍රේඩ් එක තමයි dialogues generate කරන එක. ඔයාට පැහැදිලි නැති prompt එකක් දීලා Veo එකට ඉතුරු ටික කරන්න දෙන්න පුළුවන්. එයා තනියම මේ prompt එක generate කරනවා. ඒ වගේම ඔයාට අවශ්‍ය dialogue සහ expressions මොනවද කියලා prompt එකේ input කරන්නත් පුළුවන්. ඒ වගේම තව ස්පෙෂාලිටි එකක් තමයි ඔයාට ඕන language එක මොකක්ද කියලා prompt එකේ include කරොත් ඒ language එකට අනුව තමයි වීඩියෝ එක generate වෙන්නේ. පළවෙනි example එක විදියට viral වුණ උදාහරණ අතරින් එකක් තමයි stand up comedian කෙනෙක් විහිළුවක් කියන එක. ඉතින් මම ඒකේ සිංහල version එක try කරලා බැලුවා. ඉතින් මම කිව්වා අයියෝ වැරදි ගෙදරට ඇවිල්ලා වගේ. එතකොට එයාලා hina වෙනවා. ඔයාලට දැන් පේනවා ඇති මේ වීඩියෝ එකකින් කොච්චර රියලිස්ටික් විදියට ජෙනරේට් වෙලා තියෙනවද කියලා. පොඩි ඉෂුස් තියෙනවා. අපි ඒවත් හිතමු ඉස්සරහට ඒ ටික හැදිලා එයි කියලා. අනිස් වීඩියෝ ජෙනරේටර් වලට වඩා මම හිතනවා VEO3 එක උගක් ඉස්සරහින් තියෙනවා. ඉස්සෙල්ලම ඔයා ලුණු දාන්න ඕන. ඉතින් මම හිතනවා VEO3 කියන්නේ AI වීඩියෝ නිර්මාණය අලුත් පෙරලියක් කියලා. ඉතින් මේ විදිය upgraded AI tools ගැන දැනගන්න අදම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.